පැමිණ තිබෙනවා ඔවුන්ගේ අසුන් වලට. දැන් තවමත් පිහිනුම් තටාකයේ සිටින ක්‍රීඩකයන් ඉන්නේ ඉවත් වෙමින් තිබෙන්නේ. ප්‍රථම තරගයට සහභාගී වුණු ක්‍රීඩකයන්. ඒ අතරතුර ඔබට පෙනෙනවා තවත් විශාල ක්‍රීඩකයන් පිරිසක් මේ පිහිනුම් තටාකය අවට රැස් වී සිටිනවා. ඔවුන්ගේ තරග ඉසව් ආරම්භ වෙන වෙලාව වනතෙක් දැන් ආරම්භ වුණා මීළඟ තරගය. මේ තරගයේදී දැනට ඉදිරියෙන් පසු වන්නේ මන්තිරු අංක 8 ක්‍රීඩකයා ඔහු තමයි යහස් ජයසිරි ඉදිරියෙන්. නමුත් ඔහුට හොඳ සටනක් ලැබෙනවා මේ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩකයා සහ ඔහුගේ දකුණු පසින් සිටින ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩකයාගෙන් මන්තිරු අංක 4 සහ 5 මන්තිරු අංක 4 එරින් මාටිනස් මන්තිරු අංක 5 බීබී හේරත් හොඳ සටනක් වුණ දෙපළ අතරත්. That's his lane for. They said his name. මන්තිරු අංක 4 මේ වෙනකොට ඉදිරියට කමින ආකාරයක් පළමු මීටර 25 අවසානයේ අවසන් මීටර කිහිපෙදී මෙන්න මන්තිරු අංක 4 බීබී හේරත් සමාන ආරින් මාටිනස් ඔහු ඉදිරියට පැමිණෙන්නේ. මදක් පමාවක් වුණත් අවසානයේ ඉතාමත් හොඳින් නිම කරන He's under 8. He's under 11. ආරින් මාටිනස් What a champ. තරගය නිමා කරන්නේ. වාතාවරණ කාලය තත්පර 55ක් පමණ හොඳ කාලයක්. 56. හොඳ කාලයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ මිනිත්තුවයි තත්පර 5කට අඩු කාලයක් තුල මේ තරගය අවසන් කිරීම. ඒ ඔවුන්ව මීළඟ මට්ටමට ඔසවා තැබීම සඳහා අන්තර්මධ්‍යම මට්ටමට පෙර ඔවුන් සැපිරිය යුතු කාලය තමයි මිනිත්තු 1යි තත්පර 5. 11න් පාල බාලක මීටර 50 ලයාර ඉසව්වේ. ලයාර ඉසව්වේ නිමව දකින්න 6 වෙනි මූලික වටේ තරගය